මොකද බං? කොහෙද බං ওই බංගලාව තියෙන්නේ? තව ටික දුරයි බං. උපරිම විනාඩි 10ක් යයි. ඈ යකෝ මීට කලිනුත් ඕකනේ කිව්වේ. තොගේ ඔය වෙලාව යන්නේ දිව්‍ය ලෝක පැය වලින්ද? කකුල උස්සපන් යකෝ කකුල හොදන්න. අඩෝ ඔව් කියා රවියා. මොකද බං ඔය වතුර බෝතලයකුත් තරම් අරුගේ කකුල හොදන්නේ? මේ යකා බං මේ වතුර වලවල් උඩ පැන පැන ගිහිල්ලා අන්තිමේට වතුර වලක් කියලා ගොම්බෙට්ටක් උඩට පැන්නේ ගියහන්කෝ. මගේ මූණටත් විසි වුණා බං. කරොත් කරන්න ඔය වගේ ගොන් වැඩන්නේ ඕක. මේ තියෙන්නේ බං අර මං කිව්ව බංගලාව. අම්මට සිටි. යකෝ ඒක මරුනේ බං. යකෝ මේක දැක්කහම නිකන් හොල්මන් පාටයිනේ. ආපෝ ඉඳගින්. යකෝ ඔබ ඉස්කෝලේ නම් කොහොමද ඉන්නේ? 10 දෙනෙක්ට තනියම ගහන්න පුළුවන් වගේ. හැබැයි ගියක් දැක්කහම ගිනි බයයිනේ යකෝ. මොකද බං උඹ කකුල් දෙක වෙවුලන්නේ? බය පිස්සු දෙයකෝ බය කියන දේ ගෑවිලාවත් නැහැ. පුදු අම්මේ මෙන්න හොල්මනක් වැදුනෝ. කවඩියා අයින් වෙයන්. අඩෝ ඒ හොල්මනක් නෙමෙයි යකෝ. ඒ කපුටේ. අඩෝ කවඩිය අන්නරු එකන් වරේ ඕක දුවන දිවිල්ලට කොහෙන් නවතියෙත් දන්නේ. අඩෝ සුප්ප නැවතියන්. ඒ හොල්මනක් නෙමෙයි යකෝ කපුටේ. අයියෝ ආයෙ ගොම්බෙට්ටක් පෑගුණා. අම්මට සිරි යකෝ මූණ කචල් ඇඟ සුරතල් වගේ. එළියේ කැත වුණාට ඇතුළේ යකෝ රාජමාලිගාවක් වගේනේ. උඹ ඉතින් බොරුවටනේ බං බය වෙන්නේ. ඒ මේ රවියා. ඔව් මයිකා කියපන්. මේකේ කාමර කොහෙද දන්නේ නේ බන් තියෙන්නේ. අඩෝ මන් දන්නෙත් නෑ බං. අපි හොයලා බලමුනේ. අම්මට සිරි අර ඇලඩීන් වගේ පහනක් නේද? මේකේ භූතයෙක් හිටියොත් මං කෝටිපතියෙක්. මේක මේ අත ගෑවම නේද භූතය එනවා කියන්නේ. අඩි භූතයට නිින්ද ගිහින්ද දන්නේ. ඔබ ඇමතු දුරකථනය ප්‍රතිචාරයක් නොමැ. යකෝ මේක පහනක්ද නැත්තම් ෆෝන් එකක්ද? ඔබ ඇමතු දුරකථනය ප්‍රතිචාරයක් නොමැත කියන්නේ. යකෝ ඒ මයික් මොකද බං? අඩෝ මේ පහන අත ගෑවම මේක ඇහුණනේ බං. ඔබ ඇමතු දුරකථනය ප්‍රතිචාරයක් නොමැත කියලා. මේක මහා භූත මායාවක්ද දන්නේ නෑ නෑ යකෝ. මම මේ කෝල් එකක් ගත්තා. ගත් එකාගේ ෆෝන් එක වැඩ නෑ. හිහි මං හිතන්නේ ඔබට ඒක ඇහෙන්නේ නැත්තේ. නොදකින් මං හිතුවේ මේක ඇත්ත පහනක් කියලා. බලපංකෝ හීන ඔක්කොම බොඳ වුණානේ. උඹ hinaවයන්. ඒක දේශික චිම්පන්ජියෙක් වගේ. අඩෝ කොල්ලනේ මේ තමයි මං කිව්ව ගෙදර. මේක විකුණුවා නම් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. අම්මට සිරි බොස් මේකද ගෙදර? මේක විකුණුවොත් නම් අපිට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. ඔව් මේක විකුණුවොත් අපිට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. අඩෝ කවඩියා කෝයකෝ දත් බෙහෙත් එක තෝ එක ගිල්ලද? අඩෝ මං හිතන්නේ මේ ගෙදරට කොල්ලෝ ටිකක් ඇවිල්ලාද කොහේ? ඒක තමා බොස්. මුන් ඉන්නකන් අපිට මේ ගෙදර විකුණන්න වෙන්නේ. මුංග කොහොම හරි මේ ගෙදරින් පන්නන්න ඕනේ. කොහොමද බොස් ඉතින් අපි මුංග පන්නන්නේ? මේකට සුපිරි ප්ලෑනක් ගහන්න ඕනේ. නැත්තම් මුන් පොලිසියට කිව්වොත් අපි සේරම ඉවරයි. ඒක නිසා අපි මේ ගෙදර වැඩ කරන උන් වගේ රඟපාමු. මුන් කොහෙන් හරි ගමකින් ආපු උන් සෙට් එකන්නේ. මේ ගෙදරට රිංග ගත්තා නම් ඊට පස්සේ සුපිරි ප්ලෑනක් ගහන්න පුළුවන්. ඒක නම් මරුව දාස ලොක්කා. එහෙනම් අපි දැන් ෂේප් එකේ ගිහින් බලමු මුන් කී දෙනෙක් ඇවිල්ලාද කියලා. මේ ඉන්න බං අර වසවර්තියෝ ටික 4 දෙනෙක් වගේ ඉන්නවනේ ලොක්කා. මං දැක්ක 3 දෙනෙක් විතර ගාලා කඩාගත්ත හරක් වගේ කාමරයට දුවනවා. මූත් එක්ක එතකොට 4යි. අඩෝ කොහොබන් මං අර ගෙනාපු ටෝච් එක? ඒ කවඩියා ඔන්න ඕක එවපන්කෝ. මොකක්ද ඒක එවන්න කියන්නේ? ඔය උඹගේ එහා පැත්තේ තියෙන්නේ බං ටෝච් එක. අන්න ඒක එවපන්කෝ. අල්ලගනි. යකෝ ටෝච් එක එනව නේද විසයිල වගේ.
පාත්තුන් නැත්තම් මූණ සම්බෝල වෙනවා. අම්මේ නහය මොකාද යකෝ ඔය කතා කරන්නේ? බුදු අම්මේ අඩෝ රවියා මෙන්න කලවැද්ද 3 දෙනෙක් ඇවිල්ලා. මූමේ අපිටද කලවැද්දෝ කිව්වේ? කවුද බම් මේ ඇවිල්ලා තියෙන්නේ? අපිද? අපි තමයි මේ බංගලා බලාගන්නේ. ඒ කියන්නේ උදේට ඇවිල්ලා අස්පස් කරලා හවස් වෙද්දි යනවා. එතකොට මේ ළමයි කවුද? මෙන්න මූ අපිට ළමයිලු. යකෝ මං හිතුවේ මූ මල්ලි කෙනෙක් කියලා. බලන් යදි මූ අංකල් කෙනෙක්නේ. අපි නම් මේ ට්‍රිප් එකක් ආවා. මට මේ අපේ නෑදෑ අයියා කෙනෙක් කිව්වා මේ පැත්තේ හොඳ බංගලා තියෙනවා කියලා. ඒකයි පොඩ්ඩක් නැවතිලා යන්න ආවේ. එහෙමද? එහෙනම් මං හෙට ඉඳන් මේ ගෙදර ඔයාලට කෑම සපයන්න ඉන්න. එතකොට ඔයාලටත් ලේසියිනේ. කඩවල් ගාන යන්න ඕනෙත් නෑනේ. මට සිරි. ඒක හොඳයි. එතකොට අපිට කඩවල් ගානේ රස්තිය අදු වෙන්න ඕනෙත් නෑනේ. මේ මන් නිකන් අහන්නේ. මේ ඇඟේ සයිස් එකට මේ කෑම උයන්න පුළුවන්ද? අනේ නෑ. එක්කෝන්නේ. මූණ දැක්කම පේනවා මේ උයන්න පුළුවන් කියලා. මේ කවඩියා. මොකද බා? මේ ඒ කාලේ අර නිවුස් වලට පෙන්නුව නේද නිට්ටෑවුන්ගේ කේස් එක. ඉතින් මේ මූත් ඒකෙද්ද දන්නේ නෑ බා. බලපංකෝ. මූට කේන්ති ගියාම මුගේ මූණත් ඒ වගේනේ. පිස්සුද බා? උඹේ මූණත් ඉතින් නිට්ටෑවෙක් වගේනේ බා. එහෙමයි කියලා දැන් උඹ නිට්ටෑවෙක්ද? නෑනේ. මොකද්ද ඒක දේශික චිම්පන්ජිය තෝ කිව්වේ? තෝගේ මූණ එන ලස්සනයි කියලා දෙදන්නේ. තෝගේ මූණ නිකන් සමෘද්ධි හම්බෙච්ච නැති දබානේ වැද්දෙක්ගේ පුතෙක් වගේ. මොකද බං උඩ නැගන් කරන්නේ? මම මේ සර්කස් පෙන්නනවා. ඒකනේ මං හිතුවා වලන් වඳුර වගේ උඩ නැගගෙන නටද්දි. තෝනම් මහ පොල් උගුඩුවේ. යකෝ මම මේ පිගන් හොයනවා. හරි ඉතින් ඉක්මනට ඔය පිගන් ටික ගනින් ඉතින් ලත වෙන්නේ නැතුව. ඒක තමා බම් මේ හොයන්නේ. පිගන් නෑනේ. අඩුව මේ නිකන් පුළුන් වගේ අහුවෙනවා බා. බුදු අම්මේ පූසේ. අම්මේ කොන්ද. තෝගේ නෙමේ යකෝ කොන්ද කැඩුනේ. මගේ තෝ නිකන් උරුලෑවෙක් පැන්නා වගේ පැන්නනේ යකෝ මගේ ඇඟට. කවුද බං හිතුවේ කබඩ් එක අස්සේ පූසෙක් ඉඳී කියලා? ඒ යකාට රින්ගන්න වෙන තැන් තිබ්බේ නෑනේ. මොකද උඹලා ඔය කරන්නේ? බලන්නකො බොස් මේ යකා මේ පිගන් හොයන්න කියලා උඩ නැගලා පූසෙක්ගේ නැට්ටම් මිරිකලා ඌ මුගේ මූණට පැන්න කියන්නකො. අහිංසක මගෙත් කොන්ද කඩනෝ මේ යකා. තොපි දෙන්න කරොත් කරන්න ඔය වගේ පුත්තලම් බూరు වැඩ තමයි. මෙහා ගනිල්ලා අද රෑම අපි මේකට ගේමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අද රෑම හොඳ සැලැස්මක් හදන්න ඕනේ. මොකද්ද ලොක්කා සැලැස්ම? අපි මෙහෙම කරමු. අපි කියමු අපි භයානක හොරු. තොපි මේ ගෙදරින් ගියේ නැත්තම් තොපිය මරලා මේ ගෙදරම වල දානවා කියලා. ඇයි උඹට හිර ගෙදර බලන්නයි හිරබත් කන්නයි ආස වෙලාද? ගොම් කතා නොකියදපන්. අපි මේ බංගලාව පරණ නිසා මේ බංගලාවේ හොල්මන් ඉන්නවා කියලා මුන්ට අඟවන්න ඕනේ. ඒක නම් මරු අදහස බොස්. එහෙනම් වැඩේට අවශ්‍ය කරන බඩු සේරම ලෑස්ති කරගනි. අද රෑම අපි මේකට ගේමක් දෙන්න ඕනේ. හරි ලොක්කා.